ආයුබෝවන් සියලු දෙනාම සාදරයෙන් පිළිගන්නවා මූවී ස්කෝප් පෙල්ක අපේ channel එකේ තවත් අලුත්ම වීඩියෝ එකකට. ඉතින් අද මේ වීඩියෝ එකෙන් බලන්න යන්නේ සත්‍ය කතාවක් ඇසුරෙන් නිර්මාණය වෙලා තියෙන 2015 නිකුත් වුණු The Wave කියන ඇක්ෂන් ත්‍රිලර් මූවී එක. ෆිල්ම් එකට යන කලින් ඔයා තාමත් මේ channel එකට අලුත් කෙනෙක් නම් මතක ඇතුව channel එක subscribe කරන්න. මගේ නම බාෂිත දිල්ෂාන්. ඉතින් එහෙනම් වැඩි කතා නැතුව ෆිල්ම් එක පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නේ ක්‍රිස්ටියන් කියලා හාදෙක්ගෙන්. පටන් ගද්දිව පෙන්වන මේ ක්‍රිස්ටියන් කියන්නේ අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය. ඒ වගේම මෙයා මෙහි වැඩ කරන අතිදක්ෂ භූවිද්‍යාඥයෙකුත් වෙනවා. එතකොට මේ ඉන්නේ ඊන්දෝන්. එයා තමයි ක්‍රිස්ටියන්ගේ වයිෆ්. ඒ වගේම එයාත් මේ පැත්තේ හොටෙල් එකක රිසෙප්ෂන් ඔෆිසර් කෙනෙක්. ටික වෙලාවකට පස්සේ මේ දෙන්න මෙයාලගේ ළමයි දෙන්නත් එක්ක එකතු වෙලා කෑම ගන්න ගමන් ඉද්දි හෙට දවසේ යන්න ඉන්න අලුත් අපාර්ට්මන්ට් එකක් ගැන කතා කරනවා. වෙන විදිහට මෙයාලා මේ පැත්තෙන් අයින් වෙලා අලුත් තැනකට යන්නයි හදන්නේ. පස්සේ එදා දවසේම ක්‍රිස්ටියන් වැඩ කරන තැන පදිංචියට යන්න කලින් ජොබ් එකේ යාළුවොත් එක්ක පොඩි පාටියක් දාන්න එයා වැඩ කරන භූවිද්‍යා මධ්‍යස්ථානයට එනවා. ඊට පස්සේ පාටිය ඉවර වෙලා එයා හිටපු තැන එයාගේ බඩු ටික අස් කරන්න පටන් ගන්නවා. නමුත් මේ වෙලාවේ එක පාරටම ක්‍රිස්ටියන්ට එලාම් සද්දයක් ඇහෙන පටන් ගන්නවා. මොකද්ද කියලා ගිහින් බලද්දි මෙහි කන්දක හයි කරලා තියෙන සෙන්සර් දෙකක් තියෙන තැන් දෙකක එක පාරටම භූගත ජලය නැති වෙලා ගිහින්. හැබැයි මෙන්න මෙතන මොනිටරේ බලාගෙන ඉන්න කොල්ල කියන විදිහට නම් මේ කන්දේ මොකොත්ම සෙලවීමක් සිද්ධ වෙලා නැහැ. ඒ නිසා මෙතන ප්‍රධානියා ආවිඩ් ක්‍රිස්ටියන්ට මෙතන කිසිම අවුලක් නැහැ, හැමදේම හොඳින්. ඔයා මේ ගැන කරදර වෙන්නේ නැතුව ගෙදර ගිහින් ගමනට ලෑස්ති වෙන්න කියලා කියනවා. පස්සේ ක්‍රිස්ටියන් මෙතනින් පිට වෙලා ගෙදරට ඇවිත් ගමනට ලෑස්ති වෙන්න පටන් ගන්නවා. හමුදුවෙන් කියලා ලෑස්ති වෙන දෙයක් නෑ. මෙයාලට කරන්න තියෙන්නේ බඩු ටික ලෑස්ති කරගන්න එක විතරයි. කොහොම නමුත් ක්‍රිස්ටියන් තාමත් ඉන්නේ භූගත ජලයක පාරටම අතුරු දාන් උනේ කොහොමද කියලා කනස්සල්ලටපත් වෙලා. මොකද ක්‍රිස්ටියන් හිතන විදියට ඒක පොඩි දෙයක් නෙවෙයි. ඒක සිද්ධ වෙන්න පුළුවන් භයානක විනාශයක පෙර නිමිත්තක් වෙන්න පුළුවන්. කොහොම හරි ක්‍රිස්ටියන් දැන් පදිංචි වෙලා ඉන්නේ නෝර්වේ වල ලෝක ප්‍රසිද්ධ සංචාරක ප්‍රදේශයක් වෙන ගයිරංග ෆියෝඩ් කියන ප්‍රදේශයේ. මේක ඉතාමත් දර්ශනීය සංචාරක ප්‍රදේශයක්. හැබැයි මෙහි ජීවත් වෙන එකේ ලොකු අවදානමකුත් තියෙනවා. මොකද මෙහි නායන්න හෝ කඩාගෙන වැටෙන්න නියමිත ඉරිතැලීම් ගියපු කඳුපන්තියක් තියෙනවා. බැරි වෙලාවත් හරි ඉරිදලපු තැනකින් කන්දක පොඩි කොටසක් හරි කඩාගෙන වැටුනොත් මෙහි ලොකු විනාශයක් සිද්ධ වෙනවා. මොකද ඒ කඩාගෙන වැටෙන ගල් කඳු කෙලින්ම කඩාගෙන වැටෙන්නේ කඳුපන්ති හරහා ගංගාවක් වගේ ඇතුළට ඇවිල්ලා තියෙන මුහුදට. ඉතින් ඒ විදිහට ගල් කන්ද මුහුදට කඩාගෙන වැටුනොත් හිතාගන්නත් අමාරු තරමේ පොඩි වෙලාවක් ඇතුළත මේ ප්‍රදේශයට ලොකු සුනාමියක් එනවා. ඒ සුනාමිය කොයිතරම් භයානකයිද කියනවා නම් රළ පහර ගයිරංග ෆියෝඩ් වලට ලං වෙද්දී රළ පහරේ උස මීටර් 80ක් විතර වෙනවා. මෙන්න මෙහෙම සිද්ධ වෙන්න කලින් මේක කල්තියාම දැනගන්න තමයි මෙහි භූවිද්‍යා මධ්‍යස්ථානයක් හදලා තියෙන්නේ. එතකොට ක්‍රිස්ටියන් ඇතුළු මේකේ ඉන්න කට්ටිය තමයි මේ කඳු ගැන බලාගෙන ඉන්නේ. ඒ කියන්නේ මේකේ ප්‍රධානියා ආවිඩ් මේක පොඩි දෙයක් කියලා ක්‍රිස්ටියන්ට කිව්වට මේක ඇත්තටම පොඩි දෙයක් නෙවෙයි. මොකද සුනාමි රළ පහරේ මීටර් 80ක් කියලා කියන්නේ ඔයාලා දන්නවා පොඩි දෙයක් නෙවෙයි. කොහමරි අද දවසේ මෙහෙන් පිටත් වෙලා අලුත් ගෙදරට යන්නේ ක්‍රිස්ටියන් සහ ළමයි දෙන්න විතරයි. මොකද ඊදුන්ට තව දවස් දෙක තුනක් මෙහෙ වැඩ කරන්න සිද්ධ වෙනවා. ඉතින් ක්‍රිස්ටියන් ළමයි දෙන්නත් එක මෙහෙන් යන්න තොටුපොළ ළඟට ගිහින් වාහන අරගෙන යන නැව එනකම් බලාගෙන ඉන්න අතරේ එයා අහම්බෙන් වගේ ළඟ තියෙන ගල් කන්ද කෙළවරින් වතුර ටිකක් වැටෙනවා කියලා දකිනවා. වෙන විදියට ක්‍රිස්ටියන් දැකපු ගමන්ම මොකක් හරි දෙයක් දැනගත්තා. ඉතින් එයා කෙලින්ම වාහනේ හරවගෙන භූවිද්‍යා මධ්‍යස්ථානයට ගිහින් ළමයි දෙන්නව වාහනේම තියලා වැඩ කරන තැන කට්ටියත් එක්ක ටිකක් කතා කරන්න යනවා. ක්‍රිස්ටියන් කියන විදියට ගැටලුව තියෙන්නේ සෙන්සර් වල නෙවෙයි, සෙන්සර්ස් වලට හයි කරලා තියෙන කේබල් වල. මොකද ක්‍රිස්ටියන්ගේ දැනුමට අනුව මේ විදිහට එක පාරටම වතුර අතුරු දහන් වෙන එක වෙන්න බැරි දෙයක්. ඒ වගේම වතුර අලුත් ස්තර හදාගෙන පහළට යද්දී ඝර්ෂණයක් ඇති වෙනවා. ඉතින් ක්‍රිස්ටියන්ගේ දැනුමට අනුව සෙන්සර්ස් වැඩ කරන්නේ නැතුව කිසිම දෙයක් අඳුරගන්න බැරි වුණා කියන්නේ ඒකේ තේරුම අනිවාර්යයෙන්ම ගල් කන්දේ ඝර්ෂණයක් ඇති වෙලා කේබල් දෙක කැඩිලා ගිහින් කියන එක. ක්‍රිස්ටියන් මේ දේවල් කිව්වට පස්සේ ක්‍රිස්ටියන් එයාත් එක්ක හිටපු සමසේවකයෙක් වෙන ජේකබ් කියන කෙනත් එක්ක කේබල් පරීක්ෂා කරන්න යනවා. බලද්දී ක්‍රිස්ටියන් කියපු විදිහට ඒව ඇත්තටම කැඩලා ගින්. කේබල් පරීක්ෂා කළා මෙයාලා ආයමත් භූවිද්‍යා මධ්‍යස්ථානයට ආවට පස්සේ ක්‍රිස්ටියන් මේකේ බරපතල කම ගැන මෙතනදී කෑ ගහනවා. ඒත් මෙතන ඉන්න ලොක්ක ආවිඩ් සහ අනිත් අය හිතන්නේ මේක බරපතල දෙයක් නෙවෙයි කියලා. තව ආවිඩ් යාට තියෙන වගකීමත් එක්ක එහෙම ඕනි වෙලාවට එලාම්ෙක් ගහලා මිනිස්සුන්ව බය කරන්න බෑ කියලා කියනවා. ඉතින් ක්‍රිස්ටියන්ට කලකිරීමෙන් හරි මෙතනින් පිට වෙලා යනවා හැරෙන්න. වෙන කරන්න දෙයක් නැහැ. ක්‍රිස්ටියන් ආයමත් කාර් එක ළඟට එද්දී ළමයි දෙන්න කොහෙට හරි ගිහින්. ඒ නිසා ක්‍රිස්ටියන් කෙලින්ම ළමයි දෙන්න අම්මලකට යන්න නැති කියලා හිතලා ඉඳුන් වැඩ කරන හොටෙල් එකට යනවා. බලද්දි හිතුවා වගේම ළමයි දෙන්න හොටෙල් එකට ඇවිල්ලා. මොකද අද දවසේ ඇතුළත මෙහෙන් පිට වෙන්න තියෙන නැව් ඔක්කොම ගිහිල්ලා ඉවරයි. ඒ නිසා අද දවසේ මෙයාලට මෙහෙ ඉන්න සිද්ධ වෙනවා. ඉතින් කට්ටිය අද දවසේ මේ හොටෙල් එකේ රූම් එකක ඉන්න තීරණය කළාට පස්සේ පොඩි කෙල්ල ජූලියා එයාට අන්තිම පාරට මෙයාලා ජීවත් වුණු ගෙදර බලන්න ඕනි කියලා කියනවා. තමයින්ට ගොඩක් ආදරේ ක්‍රිස්ටියන් එකකට කැමති වෙලා පුතා සොන්ද්‍රාගෙන් ඔයත් එනවද කියලා අහනවා. ඒත් සොන්ද්‍රා හොටෙල් එකෙන් නවතින්න තීරණය කරනවා.
මෙහා සමානෝ ජෝජ් භූවිද්‍යා මධ්‍යස්ථානයේ මොනිටර් ඉස්සරහට වෙලා තනියම ෆිල්ම් එකක් බලන ගමන් ඉන්න අතරේ හිතාගන්නවත් බැරි විදියට කල්කන්දෙන් ආය යන්න පැනලා තිබුණු කොටස් ආයමත් ලං වෙනවා කියලා දකිනවා. ඒ හින්දා කෙලින්ම මොනිටර් බලන මාගට්ටොත් ඇහැරවලා සිද්ධ වෙන දේ ගැන ආවිට්ට වාර්තා කරනවා. එතකොට ආවිට් ජේකබ් එක්ක කන්දේ පැලීම් ඇතුළට බැහැලා සෙන්සර් වලින් පෙන්වන විදියට ඇත්තටම කන්දේ පැලීම ලං වෙලාද කියලා බලන්න තීරණය කරනවා. මේ අතර ක්‍රිස්ටියන් තාමත් ඉන්නේ ලොකු කනස්සල්ලකින්. ඒ නිසා යා මේ වෙලාවේ තත්ත්වය කොහොමද කියලා දැනගන්න භූවිද්‍යා මධ්‍යස්ථානයට කතා කරනවා. සෙන්සර් වලින් පෙන්වන විදියට පැලීම් ටික ලං වෙලා කියලා දැනගත්තට පස්සේ ක්‍රිස්ටියන් කෙලින්ම එයා මෙහෙන් යන්න කලින් විසිකල්ලා දාපු ෆයිල් ටිකක් හොයාගෙන කලින් මෙහෙ සිද්ධ වුණු දේවල් වල වාර්තා ටිකක් හොයන්න පටන් ගන්නවා. බලද්දි මෙහෙට කලිනුත් දෙවතාවක්ම මේ වගේ කන්දේ පැලීම් ලං වෙලා තියෙනවා. ඒ වගේම මේ දෙවතාවෙම පැලීම් ලං වෙලා වැඩි වෙලාවක් යන්න කලින් ලොකු නායෑමක් සිද්ධ වෙලා තියෙනවා. මේ දේ දැනගත්තු ගාම ක්‍රිස්ටියන් ආයමත් සැරයක් භූවිද්‍යා මධ්‍යස්ථානයට කතා කරලා ආවිඩ්ව සම්බන්ධ කරගෙන එයා හොයාගත්තු දේ ගැන කියන අතරේ ආවිඩ් සහ ජේකබ් උඩට නගින්න තීරණය කරනවා. හැබැයි මේ දෙන්න උඩට නගින්න හදද්දි හදිස්සියේම භූකම්පනයක් සිද්ධ වෙලා උඩින් වැටුණු ගලකට ජේකබ්ගේ කකුල හිර වෙලා යනවා. කන්ද ඇතුළේ එහෙම දේවල් සිද්ධ වෙනවත් එක්කම භූවිද්‍යා මධ්‍යස්ථානයට ආවිඩ් සහ ජේකබ් අතර තිබුණු කනෙක්ෂන් එක නැති වෙලා යනවා. ඒත් එකම හිතාගන්නවත් බැරි විදියට කන්දේ ස්ථාන කිහිපයකම ජල මට්ටම පහළ වැටෙන්න පටන් අරන් ළඟම සුනාමියක් වෙන්න යනවා කියලා පෙන්වන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතන දැන් නාස්ති කරන්න කිසිම වෙලාවක් නැහැ. ඒ නිසා තාමත් කෝල් එකේ ඉන්න ක්‍රිස්ටියන් ෂනිකවම සුනාමියක් ඇති වෙන්න කලින් ගහන එලාම්ෙක් ගහන්න කියලා කියනවා. කිව්වට පස්සේ පොඩි වෙලාවක් කල්පනා කරලා මාගට් එලාම්ෙක් ගහන අතරේ මේ මුල් නගරේම ලොකු ප්‍රීතියක් ඇති වෙන්න පටන් ගන්නවා. ටික වෙලාවකට පස්සේ කන්දේ පැලිලා වෙන් වෙලා ගියපු කොටස කඩාගෙන වැටෙන්න පටන් ගන්නවා. ඒත් එක්කම අවාසනාවන්ත විදියට ජේකබ්ව බේරගන්න නතර වුණු ආවිට්ගේ උඩට ගල් ටිකක් කඩාගෙන වැටිලා ආවිට්ට මැරෙන්න සිද්ධ වෙනවා. එයා සමානව ක්‍රිස්ටියන් ජූලියාව අරගෙන ආරක්ෂිතව මෙහෙන් පිටත් වෙන්න පටන් ගන්නවා. ඒ යන අතරමඟදී මගදිගට දගෙන හැමෝටමත් සුනාමියෙන් බේරෙන්න ඉක්මනට කන්දේ මීටර් 80කට වඩා උඩකට යන්න කියලා හැමෝම දැනුවත් කරනවා. මේ අතර ඉදුන් සහ එයාත් එක්ක වැඩ කරන වෙබේකා හොටෙල් එකේ ගෙස්ට් ලබ හැරවල එයාලව බස් එකට දැම්මට පස්සේ සොන්ද්‍රායාගේ කාමරයෙන් අතුරුදහන් වෙලා කියලා දැනගන්නවා. දැනගත්තු ගාම ඉඳුන් කෙලින්ම සොන්ද්‍රාව හොයන්න ආයමත් හොටෙල් එක ඇතුළට යනවා. කොහොමරි ඒක දකින මරියා කියලා ගෙස් කෙනෙකුත් පිලිප් කියන එයාගේ හස්බන්ඩ් එක්ක ඉඳුන්ට එයාගේ පුතාව හොයන්න උදව් කරනවා. ක්‍රිස්ටියන් ජූලියාත් එක්ක කන්දට යන ගමන් ඉන්න අතරේ එක තැනකදී ලොකු වාහන තදපදයකට සෙට් වෙලා මෙතනින් එයා වාහනෙන් යන්න විදියක් නැති වෙනවා. ඒත් හරියටම බැලුවොත් සුනාමියට කලින් මෙයාලට නාස්ති කරන්න වෙලාවක් නැහැ. මොකද මෙයාලා ඉන්නේ තාමත් මීටර් 47ක් උඩින් විතරයි. ඉතින් ක්‍රිස්ටියන් ජූලියාත් එක්ක පයින් යන්න තීරණයක් කරන් අනිත් වාහනවල මිනිස්සුන්ටත් වාහන අතෑරලා දාලා කන්දර දුවන්න කියලා කියනවා. මේව දුවන පටන් ගද්දි මේක තැනකදී ක්‍රිස්ටියන්ගේ අසල්වැසි ගෑනු කෙනා අවාසනාවන්ත විදියට වාහන දෙකක් අතර හිර වෙනවා. ක්‍රිස්ටියන් කොයිතරම් මනුස්සකම තියෙන කෙනෙක්ද කියලා කිව්වොත් එයාට කීයටවත්ම මෙතනේ මනුස්සයව දාලා යන්න බෑ. ඒ නිසා එයා ජූලියාව එහාගෙදර මේ කාන්තාවගේ හස්බන්ඩ්ට බාර දීලා මම මෙයාව බේරගෙන එන්නම් කියලා ඔයා ළමයි ටිකත් එක්ක කන්දර දුවන්න කියලා කියනවා. ක්‍රිස්ටියන් බලාපොරොත්තු වුණා වගේ මෙයා මේ කාන්තාව බේර ගන්නවා. ඒත් ආපස්සට ඇරලා බලද්දි හිතා ගන්නත් බැරි තරමේ උස රළ පහර ළඟටම ඇවිත්. ඒ කියන්නේ මෙයාලට දැන් දුවන්න වෙලාවක් නෑ වගේම මේ දෙන්නට සුනාමියෙන් බේරෙන්න කිසිම විදියක් නෑ. ඉතින් ක්‍රිස්ටියන් දෙන්නත් එක්ක වාහනයකට නැගලා ලොක් කරගන්න තීරණය කරනවා. ඒ වගේම වාහනේට නැගලා තත්පර ගාණක් යන්නත් කලින් සුනාමි රළ පහර කඩාගෙන ඇවිත් මේ හැම දෙයක්ම යට කරගන්න අතරේ ක්‍රිස්ටියන් සහ මේ කාන්තාවගේ සිහිය නැති වෙනවා. මේ අතර කාලේ ඉදුන්ට උදව් කරන්න ආපු මරියා හෙඩ්ෆෝන් එකක් දාගෙන හොටෙල් එකේ යට ෂෙල්ටර් එකේ ස්කේටින් පදින සොන්ද්‍රාව හොයාගන්නවා. හොයාගත්තු ගාම හතර දෙනා බස් එකට නගින්න හොටෙල් එකෙන් එළියට යනවා. ඒත් එතකොට බස් එක ගිහින් වගේම හිතාගන්නත් බැරි තරමේ උස්ස රළ පහරක් හොටෙල් එකට ඔන්න මෙන්න වගේ ඇවිත්. කොහමරි ඉඳුන් දන්න විදියට මේ හොටෙල් එක යටත් සුනාමියෙන් බේරෙන්න පුළුවන් පොඩි ෂෙල්ටර් එකක් තියෙනවා. ඒ නිසා ඉඳුන් කෙලින්ම ෂෙල්ටර් එකට දුවමු කියද්දී සොන්ද්‍රා සහ පිලිප් මුලින්ම ෂෙල්ටර් එකට දුවනවා. ඒත් ඉඳුන් හැරලා බලද්දී සුනාමි රළ පහරේ උස දැකපු මරියා හොටෙල් එක ඉස්සරහ ගල් වෙලා ගිහින් කොහමරි මරියා හිටපු හින්දා තමයි ඉඳුන්ට සොන්ද්‍රාව හොයාගන්න පුළුවන් උනේ. ඒ නිසා ඉඳුන් මෙතනදී මරියාව අතාරින්නේ නැතුව කොහොම හරි යාව ඇදගෙන ෂෙල්ටර් එකට දුවන්න පටන් ගන්නවා. කොහමරි දෙන්නත් එක්ක ෂෙල්ටර් එකට දුවන්න පටන් ගන්න අතරේ ඉඳුන්ට ඒකේ තියෙන ආරක්ෂිත කාමරය ඇතුළට යන්න පුළුවන් වෙනවා. ඒත් මරියාව රළ පහරකට අහු වෙලා ගහගෙන යන්න පටන් ගන්නවා. ඒක දකින පිලිප් මරියා කියලා කෑ ගහන්න පටන් අරන් දොර වහන්න දෙන්නේ නැතුව හරස් කරන්න පටන් ගන්නවා. ඒත් මේ වෙලාවේ නම් මරියාට බේරෙන්න කිසිම ක්‍රමයක් නැහැ. මේ වෙලාවේ කරන්න තියෙන එකම දේ ඉක්මනට මේකේ දොර වහන එක විතරයි. ඉතින් ඊදුන් සහ සොන්ද්‍රාට පිලිප්ට කියලා බලෙන් හරි මේ දොර වහන්න සිද්ධ වෙනවා. මොකද එහෙම නැති වුණොත් මේක ඇතුළටත් වතුර පිරලා මේ තුන් දෙනාටත් මැරෙන්න සිද්ධ වෙනවා.
ටික වෙලාවක් ගත වෙලා ගියාට පස්සේ වාසනාවන්ත විදිහට ක්‍රිස්ටියන්ගේ ජීවිතය බේරිලා එයාට සිහිය එනවා. ඒත් අර කාන්තාව දිහා බලත් එයා මරණයටපත් වෙලා. ඉතින් ඒ වෙනුවෙන් කරන්න දෙයක් නැති හින්දා ක්‍රිස්ටියන් සුනාමි සොන්බුන් අතරින් කන්දර නගින්න පටන් ගන්නවා. වාසනාවට වගේ ජූලිය ඇතුළු කට්ටියටත් හරිම වෙලාවට උඩට නැග ගන්න පුළුවන් වෙලා. කොහොම හරි අසල්වැසි ආදයක් ක්‍රිස්ටියන් ආවේ තනියම කියලා දැක්කට පස්සේ යාගේ වයිෆ්ට බේරෙන්න බැරි වෙලා කියලා දැනගන්නවා. නමුත් ඉතින් එයාට හිත හදා ගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ අතර භූවිද්‍යා මධ්‍යස්ථානයේ ඉන්න ජෝර්ජ් සහ මාගට් ජේකබ්ගෙන් කෝල් එකක් එනවා. කෝල් එක ආපු ගමන්ම මෙයා ජේකබ්ගෙන් ඔයා හොඳින්ද කියලා අහලා ආවිඩ් කෝ කියලා අහනවා. සිද්ධ වුණ කම්පැනිත් එක්ක ජේකබ්ට ඒකට උත්තර දී ගන්න බැරි වෙනවා. ඒත් භූවිද්‍යා මධ්‍යස්ථානයේ ඉන්න දෙන්නට ජේකබ්ගේ නිශ්ශබ්දතාවයත් එක්ක ෂෙල්ටර් එකේ මොකක්ද වුනේ කියලා හිතා ගන්න පුළුවන්. එහා සමානව හොටෙල් එකේ ෂෙල්ටර් එක ඇතුලේ ඉන්න ඊඳුන් වයිෆ් මැරුණ එකට දුකින් ඉන්න පිලිප්ප සනසවන්න පටන් ගන්නවා. ඒ අතර කාලේ ක්‍රිස්ටියන් ඊඳුන්න බලාපොරොත්තු වෙන්නේ එයා වැඩ කරන හොටෙල් එකේ බස් එක හොයන්න පටන් ගන්නවා. හැබැයි ඒක කොහෙවත්ම හොයාගන්න නැහැ. හැබැයි කොහොම හරි මෙතන ඉන්න එක හාදියෙක් තවත් මිනිස්සු එකතු වෙලා ඉන්න තැනක් එක කෝල් කරනවා කියලා දැක්කට පස්සේ ඒකනුත් කතා කරලා එතනට හරි හොටෙල් එකේ බස් එක ආවද කියලා අහනවා. ඒත් බලද්දි එතනටත් කිසිම බස් එකක් ඇවිත් නැහැ. ඉතින් මෙන්න මෙතන කතාවත් එක්ක ක්‍රිස්ටියන් ඊඳුන් සහ සොන්ද්‍රා ගැන බය වෙනවා. ඉතින් එයා ජූලියාව ආයමත් අසල්වැසි හාදයට බාර දීලා තනියෙන්ම පහළට ගිහිල්ලා ඊඳුන් සහ සොන්ද්‍රාව හොයන්න තීරණය කරනවා. මේ අතර ෂෙල්ටර් එකේ ඉන්න ඊඳුන් සහ සොන්ද්‍රා වතුර තත්ත්වය බලන්න දොර අරිනවා. ඒත් මේක බේස්මන්ට් එකක් ඉඳන් මෙතනින් වතුර පිට වෙලා යන්න විදිහක් නැහැ. ඒ වගේම දොරට එහා පැත්තේ මොනවා හරි වැටිලා හිර වෙලා හින්දා දොර අරින්න විදිහකුත් නැහැ. ඒ නිසා උඩ වාකවුලක් හරි ඇති කියලා බලාපොරොත්තු වෙන ඊඳුන් උඩ සිවිලින් කෑල්ලක් ගලවලා එබිලා බලනවා. ඒත් අවාසනාවන්ත විදිහට ඒකේ තියෙන්නේ කිසිම කෙනෙකුට රින් ගන්න බැරි පොඩි වාකවුලක් විතරයි. කට්ටිය මෙහෙම ඉන්න අතරේ බලාපොරොත්තු නොවුණු විදිහට එක පාරටම දොරට උඩින් ඇතුළට වතුර ලීක් වෙන්න පටන් ගන්නවා. ඉතින් පුළුවන් විදිහට හරි වතුර නවත්තන්න කියලා ඊඳුන් සහ සොන්ද්‍රා එකතු වෙලා වතුර පාර වහනවා. ඒත් මෙතන ඉන්න පිලිප් නම් තාමත් මෝඩ විදිහට අඬ ඉන්නවා හැරෙන්න. මෙතනින් බේරෙන්න කිසිම වැඩක් කරන්නේ නැහැ. ඉතින් මේ තත්ත්වයත් එක්ක බැලුවොත් මෙයාලට මෙතනින් බේරෙන්න කිසිම විදිහක් නැහැ. ඒ වගේම මෙයාලා මෙතන හිර වෙලා කියලා වෙන කිසිම කෙනෙක්ට දැනගන්න විදියකුත් නැහැ. මේ අතර ක්‍රිස්ටියන් විනාශ වෙලා තියෙන දේවල් සහ තාමත් උතුරලා තියෙන වතුර අතරින් හොටෙල් එකට යන ගමන් ඉද්දී හදිසියෙම බලාපොරොත්තු නොවුණු විදිහට මෙයාට හොටෙල් එකේ බස් එක හම්බෙනවා. දැකපු ගමන්ම ක්‍රිස්ටියන් හොඳටම ෂොක් වෙනවා. ඒත් එයා කොහොම හරි අදිෂ්ඨාන කරගෙන බස් එක ඇතුළට නැගලා ඒක ඇතුළේ තියෙන හැම බොඩි එකක්ම චෙක් කරනවා. ඒත් ඊඳුන්වත් සොන්ද්‍රාගේවත් මල සිරුරු මේ බස් එකේ කොහෙවත්ම හොයාගන්න නැහැ. එයාලා තාමත් ජීවතුන් අතර ඉන්නවා කියලා ක්‍රිස්ටියන් දන්නේ නැති වුණත් එයාලා බස් එකේ මැරිලා නැහැ කියලා දැනගත්තට පස්සේ ඒක ක්‍රිස්ටියන්ට පොඩි සහනයක්. ඒකත් එක්ක මෙයා දිගටම හායමත් හොටෙල් එක පැත්තට යන්න පටන් ගන්නවා. එයා සමානව මේ වෙද්දි ෂෙල්ටර් එක උඩටම වතුර පිරලා කට්ටියට හුස්ම ගන්න තැනක් නැතුව තුන්දෙනාම එයා වෙන්ට් එකේ කවුලුව ළඟට යනවා. ඒත් පිලිප් මෙතනදිත් හොඳටම කලබල වෙලා එයාට පා වෙලා ඉන්න විදියක් නැහැ කියලා සොන්ද්‍රාව වතුර යටට තද කරන්න පටන් ගන්නවා. වෙන විදියට මේ මිනිස්සයා දැන් හදන්නේ සොන්ද්‍රාවත් මරලා දාන්න. ඉතින් කරන්න දෙයක් නැතිම තැන ඊඳුන්ට මෙතනදී යාගේ ළමයාව බේරගන්න පිලිප්ව වතුර යටට හිර කරන්න සිද්ධ වෙනවා. ඒකත් එක්ක පිලිප් අතින් සොන්ද්‍රාව අතෑරෙනවා වගේම සොන්ද්‍රාට යාගේ ජීවිතය බේරගන්න පුළුවන් වෙනවා. හැබැයි පිලිප්ට නම් මැරෙන්න සිද්ධ වෙනවා. ඇත්තටම මෙතන තවදුරටත් පිලිප් හිටියොත් එයා අනිවාර්යෙන්ම මෙතන ලොකු විනාශයක් කරනවා. ඉතින් අන්තිම මොහොත වෙනකම්ම ඉවසගෙන හිටපු ඊඳුන්ට අර කරපු දේ කරනවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ. මේ අතර කාලේ ක්‍රිස්ටියනුත් කොහොම හරි හොටෙල් එකට ඇවිත් ඊඳුන් සොන්ද්‍රා කියලා කෑ ගහන ගමන් ඒ දෙන්නව හැමතැනම හොයන්න පටන් ගන්නවා. මෙයා හොටෙල් එකේ මුලින්ම බලන්න හදන්නේ බේස්මන්ට් එක. ෂෙල්ටර් එක තියෙන්නේ බේස්මන්ට් එක ඇතුලේ තමයි. ඒත් ඒ කියන්නේ මේකේ මේ වෙද්දි හොඳටම වතුර පිරලානේ. ඉතින් ඒ හින්දා ක්‍රිස්ටියන් බේස්මන්ට් එකේ කවුරුවත් නැහැ කියලා හිතලා හොටෙල් එකේ කාමර චෙක් කරන්න තීරණය කරනවා. මේ විදිහට හොයාගෙන යද්දි එක කාමරයකින් ක්‍රිස්ටියන්ට සොන්ද්‍රා ළඟ තිබුණා වගේම බෑග් එකක් හම්බෙලා ඒක ඇරලා බලද්දි ඒක ඇත්තටම සොන්ද්‍රාගේ බෑග් එක. ඒ වගේම ක්‍රිස්ටියන් දැන් ඉන්නේ සොන්ද්‍රා හිටපු කාමරේ. ක්‍රිස්ටියන්ට මේ හැමදේමත් එක්ක අන්තිමේදී සොන්ද්‍රා සහ ඊඳුන් මැරුණා කියලා හිතෙන්න පටන් අරන් ලොකු කේන්තියකින් යකඩ පොල්ලක් අරන් ළඟ තියෙන එයා වෙන්ට් එකේ බටයකට ගහන්න පටන් ගන්නවා. වාසනාවට වගේ ඊඳුන් සහ සොන්ද්‍රාට මේක ඇහිලා කවුරු හරි ඇවිල්ලා කියලා දැනගෙන බටවලට තට්ටු කරලා කෑ ගහන්න පටන් ගන්නවා. ඒත් උඩට ඇහෙන්න තරම් මේ සද්දෙ මදි හින්දා මේ සද්දෙ ක්‍රිස්ටියන්ට ඇහෙන්නේ නැහැ. හැබැයි මොලේ කල්පනා කරලා ඊඳුන් වතුර යටට ගෙමිදිලා ගිහින් යතුරක් හොයාගෙන හයියෙන් සද්ද කරන්න පටන් ගත්තේ නම් ක්‍රිස්ටියන්ට මේ සද්දේ ඇහෙන්න පටන් ගන්නවා. ඉතින් ක්‍රිස්ටියන්ුත් රිප්ලයි එකක් විදිහට ආයෙමත් බටයට ගහන්න පටන් ගන්න අතරේ ඊඳුන් සහ සොන්ද්‍රාගේ සතුට කියා ගන්න බැරි තරම්. නමුත් මේ වෙලාවෙම අවාසනාවන්ත විදිහට එයා වෙන්ට් එකනොත් ඇතුළට වතුර ගලාගෙන එන්න පටන් ගන්නවා. කොහොමවත් මේ සිද්ධියෙන් ඇතුලේ කවුරු හරි ඉන්නවා කියලා දැනගත්තට පස්සේ ක්‍රිස්ටියන් බේස්මන්ට් එකට පීනලා ගිහින් ෂෙල්ටර් එකේ දොර ඉස්සරහා බ්ලොක් වෙලා තියෙන දේවල් අයින් කරන්න පටන් ගන්න අතරේ ඇතුලේ ඉන්න ඊඳුන් සොන්ද්‍රාට මෙතනටම වෙලා ඉන්න කියලා දොර අරින්න යනවා. ෂෙල්ටර් එක ඇතුලේ ඉන්න ඊඳුන් සහ සොන්ද්‍රා කියලා ක්‍රිස්ටියන් දන්නේ නැහැ. මොකද එයා දැනටමත් නරක දෙයක් වෙලා කියලා හිතාගෙන ඉවරයි. ඒ වගේම ඊඳුන් එහෙමත් මේ බේරගන්න ඉන්නේ ක්‍රිස්ටියන් කියලා දන්නේ නැහැ. හැබැයි දෙන්නට දෙන්න මූණට මූණ හම්බුනාට පස්සේ දෙන්නට හිතා ගන්නවත් බැරි තරමේ සතුටක් එනවා. ඒත් මෙතන නාස්ති කරන්න තත්පරයක්වත් වෙලාව නැති හින්දා ක්‍රිස්ටියන් කෙලින්ම ඊඳුන්ට
පඩිපෙළ පැත්තට පීනන්නේ කියලා කියනවා. ඒ අතර ක්‍රිස්ටියන් සොන්ද්‍රාව බේර ගන්න යනවා. සොන්ද්‍රා ළඟට ආවට පස්සේ ක්‍රිස්ටියන් කෙල්ලව අරගෙන පඩිපෙළ පැත්තට පීනන්න try කරද්දී හොඳටම බය සොන්ද්‍රා මෙතනින් යන්න බෑ කියලා කියනවා. ඒත් මෙතන හිටියොත් ජීවිතේ බේර ගන්නවා බොරු. ඒ නිසා ක්‍රිස්ටියන් කොහොම හරි කොල්ලව දිරිමත් කරලා තාත්තගේ පස්සෙන්ම පීනගෙන එන්න කියලා කියනවා. ඒත් අවාසනාවන්ත විදියට මගදී සොන්ද්‍රාගේ හුස්ම ඉවර වෙලා එයාව වතුරේ ගිලෙන්න පටන් ගන්නවා. නමුත් මේක දකින ක්‍රිස්ටියන් කොල්ල ළඟට ගිහින් එයාට ඉතුරු ටික පීනගෙන යන්න පුළුවන් වෙන විදියට තමන්ගේ ඉතුරු හුස්ම ටික දීලා පඩිපෙළ පැත්තට පීනන්න කියලා කියනවා. ඉතින් කොහොම හරි ඒකත් එක්ක සොන්ද්‍රාට අන්තිමේදී බේරෙන්න පුළුවන් වෙනවා. ඒත් මේ විදියට සොන්ද්‍රා පීනගෙන ආවත් ක්‍රිස්ටියන් ආවෙන්නේ නැහැ. බලද්දි ක්‍රිස්ටියන් එයාගේ අන්තිම හුස්ම ටිකත් සොන්ද්‍රාට දුන්නට පස්සේ එයාට හුස්ම හිර වෙලා ගිහින් වතුර පෙවෙන්න පටන් අරන්. කොහොම හරි මේක දැනගත්තු ඉඳුන් මේ වෙලාවෙම ආයමත් ඇතුළට ගෙමිදිලා ගිහින් ක්‍රිස්ටියන්ව එළියට අරගෙන ආවත් ක්‍රිස්ටියන්ට දැනටමත් වතුර පිරලා ඉවරයි. ඒත් උත්සාහය අතාරින්න නැතුව ඉඳුන් පපුව තෙරපන ගමන් කෘත්‍රිම ශ්වසනය දෙන්න පටන් ගන්නවා. ඒත් මේ විදියට කොට වෙලාවක් කළත් ක්‍රිස්ටියන් හුස්ම ගන්න පටන් ගන්නේ නැහැ. ඉතින් ඒකත් එක්ක ක්‍රිස්ටියන් අවසන් ගමන් ගියා කියලා ඉඳුන් ගොඩක් දුකින් උත්සාහය අතහැරලා දානවා. ඒත් මෙතන කොයිතරම් දුකක් තියෙනවද කියනවා නම් සොන්ද්‍රා ලේසියෙන් මේක අතහැරලා දාන්නේ නැතුව තාත්තර නැගිටින්න කියලා කෑ ගහන ගමන් ආයමත් සැරයක් කෘත්‍රිම ශ්වසනයේදී පපුව තෙරපන්න පටන් ගන්නවා. දුක වැඩිකමටත් එක්ක කොල්ල මේ වෙලාවේ ගොඩක් තදට තෙරපන්න පටන් ගන්නවා. අන්න එතකොට හිතා ගන්නවත් බැරි විදියට කැස්සක් එක්ක ක්‍රිස්ටියන්ගේ වතුර පිට වෙලා ගිහින් ආයමත් එයා හුස්ම ගන්න පටන් ගන්නවා. ඒකත් එක්ක තුන්දෙනාට එන්නේ හිතා ගන්නවත් බැරි තරමේ සතුටක්. මේ අතර ජූලියා පවුලේ කට්ටිය එනකන් කන්ද උට්ට වෙලා ලොකු කනස්සල්ලකින් බලාගෙන ඉන්නවා කියලා පෙන්නනවා. මේ බලාගෙන ඉන්න අතරේ මෙතනට හෙලිකොප්ටරයක් එන සද්දයක් ඇහුණාට පස්සේ කෙල්ල ලොකු සතුටකින් එයාගේ පවුලේ කට්ටියද කියලා බලන්න යනවා. ඒත් ඒ සතුට ලොකු දුකක් බවට පත් වෙන විදියට හෙලිකොප්ටරෙන් බහින්නේ එයාගේ පවුලේ කට්ටිය නෙවෙයි. හැබැයි බලාපොරොත්තු නොවුණු විදියටම හෙලිකොප්ටරේ ආයමත් උඩට අද්දද්දිම ඒක යටින් පවුලේ කට්ටිය කන්ද උඩට පයින් එනවා කියලා දකිනවා. මේක තමයි ෆිල්ම් එකේ ලස්සනම කොටස. මොකද බලාපොරොත්තු නැති වුණු තත්ප්‍රේම ලස්සන බලාපොරොත්තුවක් එනවා කියන්නේ ලස්සනම තැනක්. කොහොමරි මෙන්න මේ විදියට පවුලේ කට්ටිය ආයමත් එකතු වෙනවා. ඊට පස්සේ වෛද්‍යවරුන් සහ ජීවිතේ බේරගත්තු අනිත් අය ඉන්න තැන්වලට දිගටම ඇවිදගෙන යන අතරේ පවුලේ හතර දෙනාම සතුටු වෙද්දී මේ ෆිල්ම් එක ඉවර වෙනවා. ඉතින් තවත් මේ වගේ මූවීස් බලන්න වීඩියෝ එක ලයික් කරලා කමෙන්ට් කරලා channel එක subscribe කරන්න. තවත් දවසක තවත් මූවී එකකින් හමු වෙනකන් ඔයාලා හැමෝටම සුබ දවසක්.